සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ඉන්සයිට් සිනමා YouTube channel එකට. අද අපි ඔයාලට අරගෙන වෙලා තියෙන්නේ බලන තප්පරයක් පාසා කුතුහලයෙන් බලන්න පුළුවන් වගේම හිතාගන්න බැරි අවසානයක් තියෙන සුපිරිම ක්‍රයිම් ත්‍රිලර් ෆිල්ම් එකක්. ඉතින් මේ ෆිල්ම් එකේ කතාව මෙහෙමයි. අද ෆිල්ම් එකේ කතා නායකයා වෙන්නේ දක්ෂ අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් වුණ අර්ජුන්. ඉතින් අර්ජුන් කියන්නේ පොඩි හෝඩුවාවකින් උනත් අපරාධයක් විසඳන්න පුළුවන් සුපිරි මොලකාරයෙක්. කොහොම හරි එක අපරාධ ස්ථානයකදී අර්ජුන්ට නාව්‍ය කියන ලස්සන ගෑනු ළමෙක් හම්බ වෙනවා. නාව්‍ය දකින පළවෙනි මොහොතේම අර්ජුන්ට නාව්‍ය ගැන කැමැත්තක් ඇති වෙනවා. මේ විතර දෙන්න ආදරය කරන්නත් පටන් ගන්නවා. දවසක් නාව්‍ය අර්ජුන් එක්ක දවස් 10ක ට්‍රිප් එකකට ටිකක් දුරකට යනවා. ඉතින් ඔය අතර දෙන්න ගොඩක්ම ලං වෙලා සෙක්ස් එහෙමත් කරනවා. මේ විතර දවස් 10 ඉවරලා ආපහු යන අතරතුරේදී නාව්‍යගේ ෆෝන් එකට නොදන්න නම්බර එකකින් මේ දෙන්නගේ වීඩියෝ එකක් එනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් තමයි මේ ෆිල්ම් එකේ හොඳම හරිය පටන් ගන්න. මේ දෙත් එකම අර්ජුන හොඳටම දන්න කෙනෙක් අර්ජුන බ්ලැක්මේල් කරන්න පටන් ගන්නවා. හැබැයි මේ කෙනාට සල්ලි වලට වඩා එහා ගිය අරමුණු ගොඩක් තියෙනවා අර්ජුන් ලවා කරගන්න. ඉතින් මේ විදිහට තමයි මේ සුපිරිම් ෆිල්ම් එකේ කතාව පටන් ගන්නේ. ඔයාලට හිතා ගන්න බැරි අවසානයක් තියෙන ත්‍රිල් එකේ බලන්න පුළුවන් මේ සුපිරිම් ෆිල්ම් එක තමයි 2025 රිලීස් වුණ 11 කියන ತೆಲುಗು ෆිල්ම් එක. ඒ වගේම වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් අපේ ඉන්සයිට් සිනමා YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. එහෙනම් දැන් අපි බලමු අර්ජුන බ්ලැක්මේල් කරන අර්ජුන හොඳටම දන්න මේ කෙනා කවුරු වෙන්න පුළුවන්ද? ඇත්තට මේ බ්ලැක්මේල් කරන කෙනාට තියෙන අරමුණ මොකක් වෙන්න පුළුවන්ද? ඒ වගේම දක්ෂ අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් වුණ අර්ජුන්ට මේ නිසා මොන වගේ ඉරණමක් අත් වේද? ඉතින් මේ ප්‍රශ්න හැම එකකටම උත්තර දැනගන්න අපි යම් ෆිල්ම් එකට. ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පෙන්නන්නේ 2021 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ 13 වෙනිදා වෙන සිදුවීමක්. ඉතින් මේ ඉන්නේ ආර්යා. ආර්යා මේ යන්නේ ශිවා කියලා එයාගේ යාළුවෙක් හම්බ වෙන්න. ඉතින් හෙට ආර්යාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් පවානිගේ බර්ත්ඩේ එක නිසා ආර්යාට ඕන වෙනවා එයාලගේ ගෙස්ට් හවුස් එකේ සර්ප්‍රයිස් පාටි එකක් ඕගනයිස් කරන්න. ඒ ගැන කියලා ශිවාගෙන් උදව්වක් ගන්න තමයි ආර්යා මේ ඇවිත් ඉන්නේ. කොහොම හරි හෙට හවස 6ට හැමදේම රෙඩි කරන්න කියන ආර්යා මෙතනින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ පහෝදා පවානි හම්බ වෙන්න ගිහින් ඉන්න ආර්යාව. මේ වෙලාවේ ආර්යා පවානිත් එක්කගෙන එයාව සර්ප්‍රයිස් කරන්න කියලා හිතාගෙන ගෙදරින් පිටත් වෙනවා. මේ විදිහට පාටි එක තියෙන තැනට එක්කගෙන යන පවානි මේ දේවල් දැකලා ගොඩක් සතුටු වෙනවා. ඔය අතරේ පවානිගේ ෆෝන් එකට ආර්යගේ නම්බර් එකකින් කෝල් එකක් එනවා. ඉතින් ආර්ය මෙතන ඉන්නකොට එහෙම වෙන්නේ කොහොමද කියලා පවානි ආර්යගෙන් අහනවා. නිකම්ම ටච් වෙලා කියන ආර්ය පවානිගේ ෆෝන් එක අරගෙන කෝල් එක කට් කරලා දානවා. ඊට පස්සේ ආර්ය පවානිට ලං වෙන්න තමයි හදන්නේ. ඒත් කවුරු හරි එන සද්දයක් පවානිට ඇහෙනවා. ඇත්තටම ඒ වෙනකොට ශිවා එයාගේ යාළුවෝ දෙන්නෙක් එක්ක මේ රූම් එක ඇතුළට ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ මේ කට්ටියත් එක්ක එකතු වෙන ආර්ය පවානිව දූෂණය කරලා මරලා දානවා. මේ සිදුවීමත් එක්කම දැන් අපිට පෙන්නනවා මීට මාස 3කට කලින් වෙන සිදුවීමක්. ඒ කියන්නේ ජූනි මාසයේ 13 වෙනිදා වෙන සිදුවීමක්. මේ වෙලාවේ පොලිසිය කලබලෙන් වගේ එන්නේ ඝාතන 3ක් සිද්ධ කරපු අපරාධ ස්ථානයකට. ඒ වගේම මේ කේස් එක ගැන වැඩිදුර විමර්ශන වලට ඉන්ස්පෙක්ටර් මේ කේස් එක අර්ජුන් කියලා කෙනෙක්ට බාර දෙනවා. ඒත් එකම අර්ජුන් මේ අපරාධ සිද්ධ වුණ තැනට එනවා. මේ මිනිමරුම් 3 දිහා බලන අර්ජුන් සැක කරනවා කවුරු හරි කෙනෙක් මේ කට්ටියව මරලා දාලා කියලා. ඉතින් ওই අතරේ තමයි අර්ජුන් නව්‍ය ගැන ලස්සන ගෑල් ළමයව දකින්නේ. නව්‍යව දකින පළවෙනි මොහොතේම අර්ජුන්ට නම් නව්‍ය ගැන ආදරයක් ඇති වෙනවා. ඉතින් මේ නව්‍ය තමයි මුලින්ම මේ බොඩිස් තුන දැකලා තියෙන්නේ. මොකද නව්‍ය චිත්‍ර ශිල්පිනියක් නිසා එයා මෙතනට චිත්‍රයක් ගන්න එනකොට තමයි මේ සිද්ධිය දැකලා පොලිසිය දැනුවත් කරලා තියෙන්නේ. කොහොමවත් මේ ගැන තවත් නව්‍යගෙන් ප්‍රශ්න කරන්න දෙන්නේ නැති අර්ජුන් නව්‍යව මෙතනින් එක්කගෙන යනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ අර්ජුන් එයාට ලැබුණ සාක්ෂියත් එක්ක එකින් එක ගලපලා බලන විදිහ. ඔය අතරේ අර්ජුන්ට එකපාරම නව්‍යව මතක් වෙනවා. ඒ නිසා අර්ජුන් හිතනවා නව්‍ය දීලා තියෙන ඇඩ්‍රස් එකට ගිහින් හම්බ වෙන්න ඕනේ කියලා. මේ සිදුවීමෙන් පස්සේ අපිට පෙන්නන්නේ පහවදා කොපි ෂොප් එකට එන අර්ජුන්ව. ඉතින් මෙතනට අර්ජුන්ට එන්න කියලා තියෙන්නේ එයාගේ හොඳම යාළුවෙක්. මොකද අර්ජුන් බාරගත්ත කේස් එක මේ වෙනකොට විසඳලා ඒ ඝාතකයව අල්ලගත්ත කියලා සාගර් අර්ජුන්ට කියනවා. වෙන කේස් වලදී වගේ අර්ජුන් මේ සිද්ධියේදී වැඩි උනන්දුවක් නැති නිසා සාගර් ඒ ගැන අර්ජුන්ගෙන් අහනවා. ඉතින් ওই කතාව අතරෙම තමයි සාගරව හම්බ වෙන්න මෙතනට නව්‍ය එන්නේ. ඒ වෙලාවේ තමයි සාගර් දැනගන්නේ අර්ජුන් නව්‍ය ගැන කැමැත්තෙන් ඉන්නවා කියලා. කොහොම හරි නව්‍ය නම් මෙතනට එන්නේ සාගර් දුන්න ඕඩර් එකක් බාර දෙන්න. ඒත් එකම සාගර් මේ චිත්‍රය අරගෙන හදිසි වැඩක් තියෙනවා කියලා මෙතනින් යන්නේ අර්ජුන්ට වගේම නව්‍යට නිදහසේ කතා කරගෙන ඉඩ දෙන්න ඕන නිසා. ඉතින් මේ වෙලාවේ තමයි නව්‍යට කරපු උදව්වට එයා අර්ජුන්ට ස්තුති කරන්නේ. ඒ කොහොමවත් අර්ජුන් නම් නව්‍යත් එක්ක කේන්තියෙන් ඉන්නේ එයා බොරු ඇඩ්‍රස් එකක් වගේම බොරු නම්බර් එකක් දුන්න නිසා. ඉතින් නව්‍ය එහෙම කරලා තියෙන්නේ එයාගේම ආරක්ෂාව ගැන හිතලා කියලා මේ වෙලාවේ අර්ජුන්ට කියනවා. මේ වෙනකොට නඩුව විසඳලා තිබුණත් ඒ පිට දාලා මේ වෙලාවේ අර්ජුන් නම්බරේ වැඩ කරන නම්බර එක වගේම ඇත්ත ඇඩ්‍රස් එකත් ඉල්ල ගන්නවා. මේ සිදුවීමෙන් පස්සේ අපිට පෙන්නන්නේ අර්ජුන් මේ නඩුවට අදාළ වාර්තාවත් අරගෙන CIව හම්බ වෙන්න ගිහින් ඉන්න විදිහ. ඉතින් වාර්තාව හරියට හදලා නැති එකට මේ වෙලාවේ අර්ජුන්ට CIගෙන් බැනුම් අහන්න සිද්ධ වෙනවා. ඇත්තටම අර්ජුන් කියන්නේ ගොඩක් දක්ෂ අධිකරණ වෛද්‍ය නිලධාරියෙක්. මේ නිසා තමයි CI මේ නඩුවත් අර්ජුන්ටම බාර දෙන්නේ. මේ නිසා ආපහු ඔෆිස් එකට යන අර්ජුන් මේ වෙලාවේ වාර්තාව මුල ඉඳලා අගටම අධ්‍යයනය කරනවා. ඔය අතරේ තමයි අර්ජුන්ට නව්‍යගෙන් මැසේජ් එකක් එන්නේ. ඉතින් මේ නිසා ආයමත් වැඩේ අතරමඟ නතර කරන අර්ජුන් නව්‍යත් එක්ක chat කරන්න පටන් ගන්නවා.
මේ විදිහට අර්ජුන් සහ නව්‍ය අතර ළඟ හිතවත්කමක් ඇති වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ පවන් කියලා අර්ජුන්ගේ තවත් යාළුවෙක් හම්බ වෙන්න යන විදිහ. ඉතින් මේ වෙලාවේ පවන් කියන්නේ එයාගේ නංගි ලොකු අමාරුවක වැටලා කියලා. මොකද නංගිත් එක්ක සම්බන්ධයක් තියෙන එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ලොකු වංචාකාරයෙක් කියලා පවන් දැනගෙන තියෙනවා. ඒ වගේම එයා නංගිගේ ෆොටෝස් සහ වීඩියෝස් තියාගෙන නංගිව බ්ලැක්මේල් කරනවා කියලා පවන් කියනවා. ඉතින් අර්ජුන් මේ ගැන සාගරට කියලා ඒ කෙනා ගැන විස්තර හොයලා දෙන්න කියනවා. ඔය අතරේ අර්ජුන්ට එයා ගැනම වර්ධකාරී හැඟීමක් දැනෙනවා. මොකද අර්ජුන් නව්‍යගේ නම්බර් එක ඉල්ලගත්තේ අර චිත්‍ර ඝාතනයට සම්බන්ධ ඝාතකයා තාමත් අත්අඩංගුවට ගත්තේ නැහැ කියන බොරුවත් එක්ක. මේ නිසා අර්ජුන්ට හිතෙනවා එයා නව්‍යව රවට්ටනවා කියලා. ඒත් එකම නව්‍යට කතා කරන අර්ජුන් එයාව හම්බ වෙන්න කොෆි ෂොප් එකට එන්න කියලා කියනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ අර්ජුන්ගේ කීමට කොෆි ෂොප් එකට එන නව්‍යව. ඉතින් මේ වෙලාවේ අර්ජුන් නව්‍යට ආදරය කියලා කෙලින්ම කියනවා. මේ කතාවත් එක්ක ෂොක් වෙන නව්‍ය බලාපොරොත්තු වුණේ අර්ජුන් එයාගේ සමාව ගනී කියලා. මොකද නව්‍ය මේකට දන්නවා එයාගේ නම්බර එක ගන්න අර්ජුන් බොරු කිව්වා කියලා. ඒ වගේම නව්‍ය සියයව හම්බ වෙලා දැනගෙන තියෙනවා ඝාතකයා මේකටත් අල්ලගෙන කියලා. ඉතින් නව්‍යට අර්ජුන් ගැන තිබුණ විශ්වාසය නැති වෙලා ගිහින් නිසා මේ සම්බන්ධය ආදරයකට අරගෙන යන නව්‍ය කැමති වෙන්නේ නැහැ. මේ විදිහට ටික දවසක් හිටියත් නව්‍යට සැරින් සැරේ අර්ජුන් ගැන බද දෙන්න පටන් ගන්නවා. මොකද නව්‍යත් මේකට අර්ජුන්ට කැමැත්තෙන් ඉන්න නිසා. කොහොමවත් අවසානයේ නව්‍යම අර්ජුන්ට කෝල් එකක් අරගෙන ආපහු හම්බ වෙලා කතා කරන්න ඕනේ කියලා කියනවා. ඉතින් මේ විදිහට නව්‍ය සහ අර්ජුන්ගේ ආදර කතාව පටන් ගන්නවා. අර්ජුන් නව්‍ය ගැන ගොඩක් හිතුවත් අර්ජුන්ගේ වැඩත් එක්ක නිතරම වගේ අර්ජුන්ට නව්‍යව මගහැරෙනවා. මේ අතරේ තමයි අර්ජුන්ට පුළුවන් වෙන්නේ පවන්ගේ නංගිව රැවට්ටුව බෝයිවත් හොයාගන්න. ඉතින් එයාලක තිබුණ හાર્ඩ් ඩිස්ක් එකක් වගේම ෆෝන් එකක් අරගන්න අර්ජුන් එයාට වෝඩින් එකක් දීලා එතනින් පිටත් වෙලා යනවා. දවසක් අර්ජුන් නව්‍යව ඇරලවන්න කියලා හිතාගෙන නව්‍යගේ ගෙදරට යනවා. ඒත් මේ වෙලාවේ නව්‍යගේ කරදරෙන් නිසාම අර්ජුන්ට සිද්ධ වෙනවා නව්‍යගේ ගෙදර කට්ටිය මුණ ගැහෙන්න. ඉතින් මේ වෙලාවෙත් අර්ජුන්ට කෝල් එන නිසා අර්ජුන්ට බැරි වෙනවා නව්‍යගේ ගෙදර කට්ටියත් එක්ක හරියට කතා කරන්න. මේ සිදුවීමත් එකම නව්‍යගේ ඉවසීමේ සීමාව පයින්න නිසාම නව්‍ය අර්ජුන්ට බැලලා ගෙදරින් යන්න කියලා කියනවා. මේ නිසා නව්‍ය අර්ජුන්ට කතා කරන්න පවා නතර කරනවා. කොහොම හරි නව්‍ය ඉන්නේ ලොකු දුකකින් වගේම කේන්තිකින් කියලා දකින නව්‍යගේ අම්මයි තාත්තයි ප්‍රශ්න ගැන නව්‍යත් එක්ක කතා කරනවා. ඉතින් තාත්තා තේරුම් කරලා දෙනවා අර්ජුන් කරන රස්සාවත් එක්ක නව්‍යට මේ වගේ දේවල්ට හුරු වෙන්න සිද්ධ වෙනවා කියලා. කොහොමවත් මේ දෙන්නා කියන දේ තේරුම් ගන්න නව්‍ය අවසානයේ ආයමත් අර්ජුන්ට කතා කරන්න තීරණය කරනවා. හැබැයි මේ වතාවේ නව්‍ය අර්ජුන හම්බ වෙන්න යන තීරණය කරන්නේ සිග්නල්වත් නැති තැනකදී. මොකද එතකොට අර්ජුන්ගේ ෆෝන් එකට කිසිම කෝල් එකක් එන්නේ නැති නිසා. කොහොම හරි නව්‍ය මේ වෙලාවේ අර්ජුන්ට කියන්නේ දවස් 10ක නිවාඩුවක් අරගෙන එයාත් එක්ක ට්‍රිප් එකක් යන්න එන්න කියලා. මොකද නව්‍යට දැනගන්න ඕනේ අර්ජුන් නව්‍ය වෙනුවෙන් ජොබ් එක කැප කරන්න කැමතිද කියලා. ඒ වගේම ඒ දවස් 10 ඇතුළත අර්ජුන් හැසිරෙන විදිහින් අර්ජුන් ඇත්තටම නව්‍යට ආදරෙද නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන් නිසා තමයි නව්‍ය මේ විදිහට ට්‍රිප් එකක් දාගන්නේ. ඉතින් නව්‍ය මේ ගැන එයාගේ තාත්තටත් කියලා ගෙදර කට්ටියවත් කැමති කරගන්නවා. ඒත් එක්කම අපිව එක්කගෙන යනවා කතාවේ වර්තමාන වෙන සිදුවීමට. ඉතින් මේකට හැමදේම සූදානම් කරගෙන ඉන්න නව්‍ය අර්ජුන් එක්ක එයාලගේ දවස් 10ක ට්‍රිප් එක පිටත් වෙලා යනවා. මේ දවස් 10 නව්‍ය අර්ජුන් එක ගොඩක් ආදරෙන් ගත කරනවා. ඒ වගේම සීමාව ඉක්ම වෙලා ලඟ වෙන්න නව්‍ය අර්ජුන්ට ඉඩ දෙනවා. ඉතින් මේ විදිහට දෙන්නට නොදැනීම දවස් 10කුත් ගත වෙලා යනවා. ඒ නිසා 11 වෙනි දවසේ නව්‍ය අර්ජුන් එක ආපහු ගෙදර එන්න සූදානම් වෙනවා. ඒ වගේම මේ වෙනකොට දෙන්න ගොඩක්ම සතුටින් තමයි ඉන්නේ. මෙහෙම ආපහු යන අතරේ නොදන්න නම්බර එකකින් නව්‍යට මැසේජ් එකක් එනවා. ඉතින් මේ මැසේජ් එකේ තියෙන්නේ අර්ජුන් සහ නව්‍ය ලිංගිකව එකතු වෙන වීඩියෝ එකක්. මේ දේ දකින නව්‍ය හොඳටම කලබල වෙලා මේක කරේ අර්ජුන් කියලා හිතනවා. ඉතින් මේ ගැන ඇත්ත නැත්ත හොයාගන්න අර්ජුන් නව්‍යත් එක්ක ආපහු ගෙස්ට් එකට යන්න වාහනේ හරවනවා. මේ අතරේ නව්‍යට අර නම්බර එකෙන් කෝල් එකක් එනවා. මේක නිසාම අර්ජුන් මේ වෙලාවේ මේ කෝල් එක ආන්සර් කරනවා. ඉතින් මේ කතා කරන්නේ ෆිල්ම් එක පටන් ගන්නකොට අපිට පෙන්නෝ ආර්යා. මේ වෙලාවේ ආර්යා කතා කරලා පැය 24ක් ඇතුළත කෝටි 4ක් ඉල්ලනවා. ඉතින් සල්ලි ලැබුණේ නැත්තම් මේ වීඩියෝ එක ෂෙයා කරනවා කියලා අර්ජුන්ට ආර්යා තර්ජනය කරනවා. ඒත් එක්කම අර්ජුන් මේ නම්බර එක සාගරට දීලා සිම් එකට අදාළ විස්තර හොයලා දෙන්න කියලා කියනවා. ඉතින් සාගර ඒව විස්තරත් එක්ක අර්ජුන් ඒ ඇඩ්‍රස් එකට යනවා. ඒත් එතන ඉන්න කෙනාගෙන් අර්ජුන් දැනගන්නවා එයා මීට මාස 6කට කලින් තමයි ඒ සිම් එක පාවිච්චි කරේ කියලා. ඒ වෙලාවේ අර්ජුන් තේරුම් ගන්නවා වෙන අයගේ නම් වලින් රෙජිස්ටර් වුණ සිම් වලින් තමයි බ්ලැක්මේල් කරන කෙනා කතා කරන්නේ කියලා. අවසානයේ අර්ජුන්ට වෙන කරන්නම දෙයක් නැති නිසා එයා තීරණය කරනවා මේ සල්ලි දෙන්න. ඒත් මේ දෙනාට කෝටි 4න් කෝටි 2ක් විතර හොයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සල්ලි ටික ලෑස්තිද කියලා දැනගන්න ආර්යා ආයමත් අර්ජුන්ට කෝල් එකක් දෙනවා. ඒත් මේ වෙලාවේ කෝටි 4ම නැහැ කියලා දැනගන්න ආර්යා කියන්නේ ඉල්ලෝ සම්පූර්ණ සල්ලි මුදල ලැබුණ නැත්නම් වීඩියෝ එක ෂෙයා කරනවා කියලා. මෙයාට ඊටු සල්ලි හොයාගන්න වෙන විකල්පයක් නැහැ කියලා දැනගන්න ආර්යා මේ දෙනාට තවත් විකල්පයක් දෙනවා. ඉතින් එයාලා ළඟ තියෙන කෝටි 2ක් අරගෙන නව්‍යට විතරක් එයා කියන තැනට එන්න කියලා ආර්යා කියනවා. ඉතින් මේ ප්‍රශ්නේ බේරෙන්න වෙන කිසිම දෙයක් නැති නිසා අර්ජුන් එපා කිව්වත් නව්‍ය මේ දෙයට කැමති වෙනවා. ඒ වගේම නව්‍ය එයාගේ තීරණය වෙනස් කරන්න කැමති නැති නිසා අර්ජුන් මේ වෙලාවේ නව්‍යවත් දාලා මෙතනින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ නව්‍ය සල්ලිත් අරගෙන ආර්ය කිව්ව තැනට යන විදිහ. ඉතින් මේ වෙලාවේ ගෙස්ට් එක ඇතුළට යන නව්‍ය දකින ආර්ය එයාට කරදර කරන්න හදනවා. හැබැයි ඒත් එක්කම එතනට අර්ජුන් එන නිසා නව්‍ය බේරගන්න අර්ජුන්ට පුළුවන් වෙනවා. කොහොමද මේ වෙලාවේ අර්ජුන් දිගින් දිගටම ආර්යට පහර දෙන නිසා ආර්යව හොඳටම තුවාල වෙනවා. ඒ අතරේ අර්ජුන් නව්‍යත් එක්ක එකතුලා එතන තිබුණු හැම සාක්ෂියක්ම එකතු කරගන්නවා. ඉතින් මේ දෙන්නව මෙතනින් පිටත් වෙන හදනකොටම අර්ජුන් දැනගන්නවා ආර්ය මැරිලා කියලා.
කොහොම හරි නොදැනීම මේ දෙන්නා මිලිමර වුණ සම්බන්ධ වෙන නිසා මේ වෙලාවේ නව්‍යත් හොඳටම කලබල වෙනවා. කොහොම හරි අර්ජුන් මේ වෙලාවේ නව්‍යත් එක්ක එකතුලා මෙතන තියෙන හැම සාක්ෂියක්ම මකලා දානවා. ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ අර්ජුන් නව්‍යත් එක්ක මෙතනින් පිටත් වෙලා යනවා. කොහොම හරි අර්ජුන් නව්‍යගේ හිත හදලා ගෙදර ගියාට පස්සේ මේ හැමදේම අමතක කරන්න කියලාත් කියනවා. එහෙම කියන අර්ජුන් නව්‍යත් එක්ක ගෙදර යන්න පිටත් වෙනවත් එක්කම ආයමත් නොදන්න නම්බර් එකකින් අර්ජුන්ට කෝල් එකක් එනවා. කොහොමවත් මේ කෙනා අර්ජුන්ට කියන්නේ එයා ගෙස්ට් එකේදී කෙනෙක්ව මරපු සිද්ධියක් මේ කෙනා දැක්කා කියලා. ඉතින් සාක්ෂි වහන්න අර්ජුන් කොයිතරම් උත්සාහ කරත් ඒක තේරුමක් වෙන්නේ නැහැ කියන මේ කෙනා අර්ජුන්ට ඒ සිද්ධියේ වීඩියෝකුත් එවනවා. ඇත්තට මේ කතා කරන්නේ ආර්යම කියලා අපිට පෙන්නනවා. ඉතින් මේ කෙනා කවුද? ආර්ය තාමත් ජීවිතුන් අතර ඉන්නවද? නැත්නම් ආර්ය වගේ තවත් කෙනෙක් ඉන්නවද කියලා බලන්න ෆිල්ම් එකේ ඉස්සරහට කියලා බලමු. කොහොම හරි මේ කෙනා අර්ජුන්ට වගේම නව්‍යට නතර වෙන්න ගෙස්ට් එකකුත් බුක් කරලා තියෙන කියලා කියනවා. ඒ වගේම එයාට අර්ජුන්ගෙන් කරගන්න ඕන දේ කියනකම් එතනට ගිහිලා ගෙස්ට් එකේ රෙස්ට් කරන්න කියලා මේ කෙනා කියනවා. මේ විදිහට අර්ජුන් නව්‍යත් එක්කම මේ කෙනා කිව්ව ගෙස්ට් එකට යනවා. ඒත් එකම ආර්ය වගේ ඉන්න මේ කෙනා කතා කළා අර්ජුන්ට කියනවා තවත් කෙනෙක් මරන්න ඕනේ කියලා. මේ දේ කරන්න අර්ජුන් අකමැති වුණත් ආර්යව මරුව සාක්ෂි මේ කෙනාගේ අතේ තියෙන නිසා අකමැති වුණත් අර්ජුන්ට සිද්ධ වෙනවා මේ දෙයට කැමති වෙන්න. හැබැයි මරන්න ඕනේ කවුද කියලා මේ කෙනා හරියටම කියන්නේත් නැහැ. මේ කෙනා කියන විදිහට මරන්න ඕනේ කෙනා හොයාගන්න ඇමක් විදිහට අර්ජුන්ට පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ නව්‍යව. ඉතින් ඒ නිසා මේ අයට කිව්ව විදිහටම නව්‍යට ලස්සන්ට ලෑස්තිලා පාරක් අයිනට වෙලා ඉන්න වෙනවා එයාව ගන්න එනකම්. ඉතින් ඒ විදිහට නව්‍යව ගන්න එන කෙනා තමයි අර්ජුන්ගේ ටාගට් එක වෙන්නේ. ඊට පස්සේ නව්‍ය එක්කගෙන යන මේ බොයි එයාගේ යාළුවන්ටත් කතා කරලා එන්න කියලා කියනවා. හැබැයි මෙහෙම යනකොට නව්‍ය දැනගන්නවා මේ කෙනා යන්න ඕනේ පාර නෙමෙයි යන්නේ කියලා. ඒ නිසා නව්‍ය මේ ගැන අර්ජුන්ට කියලා ලයිව් ලොකේෂන් එකක් ෂෙයා කරලා දානවා. ඒත් එකම අර්ජුන් පිටත් වෙන්න සූදානම් වෙනවා. ඔය අතරේ නව්‍යත් එක්කගෙන යන බොයි දකිනවා නව්‍ය කාටද මැසේජ් කරනවා කියලා. මේ නිසා සැක හිතෙන මේ බොයි නව්‍යගේ ෆෝන් එක අරගෙන බලෙන්ම ඕෆ් කරලා දානවා. මේ නිසා අර්ජුන්ටත් බැරි වෙනවා නව්‍ය යන ලොකේෂන් එක හොයාගන්න. ඉතින් ඔහොම ගිහින් අතරමඟ නතර වෙන අර්ජුන් දකිනවා මීට ටික වෙලාවට කලින් ගියපු කාර් එකක ටයර් සලකුණු වගේක් තියෙන විදිය. ඒ වගේම ඒ පැත්තට බ්ලූ මූන් විලේජ් කියලා ගෙස්ට් එක බෝඩ් එකක් තියෙනවා දකින අර්ජුන්ගේ සැකේ තවත් වැඩි වෙනවා. මේ නිසා අර්ජුන් ඒ පැත්තට යන්න තීරණය කරනවා. ඉතින් මේකට අර කොල්ලා නව්‍යත් එක්කම බ්ලූ මූන් විලේජ් එකට ඇවිල්ලා ඉන්න විදිය අපිට පෙන්නනවා. ඒත් නව්‍ය ඉන්න ලොකේෂන් එක අර්ජුන්ට යවා ගන්න බැරි නිසා නව්‍ය ඉන්නේ ලොකු කලබලයකින්. මේ වෙලාවේ නව්‍යට තවත් ටික වෙලාවක් ඕන නිසා වොෂ්රූම් එකට යන්න තීරණය කරනවා. ඉතින් ඔය අතරේ නව්‍යට මතක් වෙනවා එයාගේ ස්මාර්ට් වොච් එක බෑග් එකේ තියෙනවා කියලා. ඉතින් ඒත් එක්ක වොච් එක ගන්න නව්‍ය එයාගේ ලයිව් ලොකේෂන් එක අර්ජුන්ට ෂෙයා කරනවා. මේ නිසා අර්ජුන්ට පුළුවන් වෙනවා නව්‍ය ඉන්න තැනට එන්න. ඉතින් ඔය අතරේ අර බොයි නව්‍යට ලඟ වෙන්න හදනවත් එක්කම නව්‍ය එයාගේ අතේ තිබුණු බොඩි ස්ප්‍රේ එකෙන් මුණට ගහලා මෙතනින් පැන ගන්නවා. ඒත් එක්කම අර්ජුන් මෙතෙන්ට ඇවිත් ඉන්න නිසා අර බොයිට හොඳටම පහර දීලා මරලා දානවා. ඊට පස්සේ අර්ජුන් මේ බොයිගේ බොඩි එකත් වාහනේ දාගෙන නව්‍යත් එක්ක මෙතනින් පිටත් වෙලා යනවා. ඉතින් ඔය අතරේ අර්ජුන් මේ වැඩේ බාර දුන්න කෙනාට කතා කරලා එයාගේ වීඩියෝ එක ඉල්ලනවා. ඒත් වීඩියෝ එක දෙන්නම් කියන මේ කෙනා ආයමත් අර්ජුන්ට කෝල් එකක් ගන්නම් කියලා මේ වෙලාවේ ෆෝන් එක කට් කරලා දානවා. ඊට පස්සේ අපිට පෙන්නනවා අර්ජුන් ගෙස්ට් එකට වෙලා මේ ගැන කල්පනා කර ඉන්න විදිය. ඉතින් ඒ වෙලාවෙම CI කතා කරලා අර්ජුන්ගෙන් අහනවා එයාගේ නිවාඩුව කොහොමද කියලා. ඒ වගේම අර්ජුන් ඉන්න ළඟපාත මිනිමරුවක් සිද්ධ වෙලා තියෙන නිසාම CI අර්ජුන්ට කියනවා මේ ගැන බලන්න කියලා. ඒ වගේම මේ නඩුව බාර අරගෙන ඉන්නේ ඉන්ස්පෙක්ටර් සුරේන්ද්‍රන් කියලා කෙනෙක් කියලාත් අර්ජුන්ට කියනවා. මේ නිසා අර්ජුන්ට සිද්ධ වෙනවා CI ඒව ලොකේෂන් එකට ගිහිල්ලා මේ ඝාතනය ගැනත් බලන්න. ඉතින් අර්ජුන් ඒ වෙනකොට දන්නවා එයා මේ බාර ගන්න යන්නේ එයාව මරපු ඝාතන නඩුව කියලා. කොහොමවත් එතනට යන අර්ජුන්ට සුරේන්ද්‍රන් කියනවා ඇඟේ සීරීම් තුවාල තිබුණා කියලා. ඒ වගේම කම්බියකින් වගේ දෙයකින් බෙල්ල හිර කරලා තියෙනවා කියලා සුරේන්ද්‍රන් කියනවා. ඊට පස්සේ අර්ජුන් සුරේන්ද්‍රන් එකම මේ බොයි හිටපු විලායකට යනවා. ඒත් ඒ වෙනකොට අර්ජුන් එතන කිසිම සාක්ෂියක් ඉතුරු කරලා නැහැ. හැබැයි අර්ජුන් ඒ කෙනාව මරපු විදිහ හරියටම අනුමාන කරලා කියනවා. ඉතින් මේ නිසා සුරේන්ද්‍රන්ට අර්ජුන් ගැන පොඩි සැකයක්ත් ඇති වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ හැම දෙකම පස්සේ ආයමත් යන නතරලා ඉන්න විලායකට එන අර්ජුන්ව. ඉතින් මේ වෙලාවේ අර්ජුන් නව්‍යව සංසුන් කරන්න පුළුවන් හැමදේම කරනවා. ඔය අතරේ අර්ජුන්ට ආයමත් අර කෙනාගෙන් කෝල් එකක් එනවා. මේ වෙලාවේ අර්ජුන් එයාගේ වීඩියෝ එක ඉල්ලුවත් මේ කෙනා අර්ජුන්ට කියන්නේ තවත් මිනිමරුවක් කරගන්න ඕනේ කියලා. ඉතින් එහෙම නොවුනොත් මේ වීඩියෝ එක පොලිසියට දීලා අර්ජුන්ව නව්‍යව දෙන්නම හිරේට යවනවා කියලා මේ කෙනා තර්ජනය කරනවා. ඉතින් මේ කෙනා මේ වෙලාවේ අර්ජුන්ට කියන්නේ එයා කියන කෙනාට ඩ්‍රග් එකක් ඉන්ජෙක්ට් කරන්න කියලා. ඒ මද්ද්‍රව්‍ය දීලා මරන්න ඕන කෙනා ළඟින්ම අර්ජුන්ට හොයාගන්න පුළුවන් වෙයි කියන මේ කෙනා අර්ජුන්ට අද හවසට යන්න ඕනේ පබ් එකේ නමත් කියනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ අර්ජුන් එදා හවස මේ පබ් එකට යන විදිහ. ඉතින් පබ් එක ඇතුළට යන අර්ජුන්ට ඒ වෙනකොටත් එයාගේ ටාගට් එක කවුද කියලා ෆොටෝ එකක් එවලා තමයි තියෙන්නේ. ඒ වගේ මේ එවලා තියෙන ෆොටෝ එකේ ඉන්නේ ශිවා කියලා දැන් අපිට පෙන්නනවා. මේ වෙලාවේ අර්ජුන් දකිනවා ශිවා පබ් එකේ ඉඳන් රූම් එකට යන විදිහ. ඒත් එකම අර්ජුන් ශිවාගේ පිටිපස්සෙන් ගියත් අර්ජුන් වේට කෙනෙක්ගේ ඇඟේ හැප්පෙන නිසාම ශිවාව මගහැරෙනවා. මේ විදිහට පොඩ්ඩක් එවෙදලා බලන අර්ජුන් අහම්බෙන් වගේ දකිනවා කාමරෙන් එළියට ඇවිත් ආපහු යන ශිවාව. ඉතින් මේකට ශිවා මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙන නිසාම ටිකක් අවසිහියෙන් වගේ තමයි ඉන්නේ. මේ වෙලාවේ කාමරේ ඇතුළට යන අර්ජුන් ශිවාට හොඳටම පහර දෙනවා. ඊට පස්සේ ශිවා ළඟ තියෙන ඉන්ජෙක්ෂන් එකම අරගෙන මාත්‍රාව වැඩි කරලා ශිවාට ඉන්ජෙක්ට් කරලා මෙතනින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ පහෝදා උදේ වෙන සිදුවීම. මේ වෙලාවේ සුරේන්ද්‍රන් මේ ඝාතනය වුණ පබ් එකට එනවා. ශිවා ගැන විස්තර ඇහුවත් ශිවා ඩේලි කස්ටම් කෙනෙක් නිසා පබ් එකෙන් එයාගේ විස්තර අරගෙන නැහැ කියලා මැනේජර් සුරේන්ද්‍රන්ට කියනවා.
කොහොම හරි මේ රූම් එකට යන සුරේන්ද්‍රන් එතනින් ශිවාගේ යාළුවගෙන් විස්තර අහලා දැනගන්නවා. ඔය අතරේ අපිට පෙන්නනවා අර්ජුන්ට සුරේන්ද්‍රන්ගෙන් කෝල් එකක් එන විදිහ. මේ වතාවේ ඝාතකයා සාක්ෂි දාලා ගිහින් කියලා සුරේන්ද්‍රන් අර්ජුන්ට එන්න කියලා කියනවා. ඒත් එක්කම ෂොක් වෙන අර්ජුන් හා එන්නම් කියලා කිව්වත් සුරේන්ද්‍රන් එව ලොකේෂන් එකට ආවේ නැති නිසාම සුරේන්ද්‍රන්ට අර්ජුන් ගැන සැකේ තවත් වැඩි වෙනවා. කොහොම හරි මේ සිදුවීමත් එක්කම අර්ජුන් දැනගන්නවා එයා ගැන සුරේන්ද්‍රන් දැනටමත් ඇත්ත දැනගෙන කියලා. ඒත් එක්කම අර්ජුන් සුරේන්ද්‍රන් ඉන්න විලායකට යනවා. මේ වෙලාවේ CCTV ෆුටේජ් වගේක් පෙන්වන සුරේන්ද්‍රන් කියන්නේ ඝාතකයාත් අර්ජුන්ගේ උසටම සමානයි කියලා. හැබැයි අර්ජුන් එයාගේ මූණ කවර් වෙන විදිහට හුඩ් එකක් දාගෙන හිටපු නිසා මේ එක වීඩියෝ එකවත් අර්ජුන්ගේ මූණ හරියට පේන්නේ නැහැ. මේ වෙලාවේ අර්ජුන් කියන්නේ උසෙන් විතරක් හරිම ඝාතකයව හොයාගන්න බෑ කියලා. ඉතින් සුරේන්ද්‍රන් මේ කරගෙන යන මෙහෙයුමට සුබපතන අර්ජුන් මෙතනින් පිටත් වෙලා යනවා. ඉතින් ඒත් එකම අපිට පෙන්නනවා අර්ජුන බ්ලැක්මේල් කරන කෙනාට එයාගේ යාළුවෙක්ගෙන් කෝල් එකක් එන විදිහ. ඉතින් මේ කෙනා එයාට කතා කරන්නේ ශෝර්යා කියලා. මේ වෙනකොට ශිවා වගේම එයාගේ අනිත් යාළුවොත් මරලා දාලා තියෙන එක ගැන තමයි මේ කෙනා ශෝර්යාත් එක්ක කතා කරන්නේ. කොහොමවත් මේ කෙනා ශෝර්යාට කියන්නේ ඒ අපරාධය කරපු කෙනාව නිකන් අතාරින්නේ නැහැ කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා ආයමත් විලායකට යන අර්ජුන්ව. මේ වෙලාවේ නව්‍ය ළඟට යන අර්ජුන්ට ඕන වෙනවා මේ ප්‍රශ්නේ අමතක වෙලා යන්න ටිකක් ආදරෙන් ඉන්න. ඒ නිසා අර්ජුන් නව්‍යවත් එක්කගෙන එළියට යනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා ආයමත් විලායකට ඇවිත් ඉන්න අර්ජුන වගේම නව්‍යව. ඉතින් මේ වෙලාවේ අර්ජුන්ට සුපුරුදු පරිදිම අර බ්ලැක්මේල්ගේ ඒ කියන්නේ ශෝර්යාගෙන් කෝල් එකක් එනවා. ඉතින් මෙතනින් එහාට ශෝර්යා කියන කිසිම දෙයක් කරන්නේ නැහැ කියන අර්ජුන් මේ කෙනාට කියනවා. කොහොමවත් අවසානයේ ශෝර්යා අර්ජුන්ට කියනවා එයා කියන තැන ඇවිල්ලා අර්ජුන්ට විරුද්ධව තියෙන සාක්ෂි ටික අරගෙන යන්න කියලා. මේ දේත් එක්ක අර්ජුන්ට ඇතිවෙන ලොකුම ප්‍රශ්නය තමයි ශෝර්යා අර්ජුන් ලවා කට්ටිය මරන්න ටාගට් දුන්නේ ඇයි කියන එක. ඉතින් මේ වෙනකන් ශෝර්යා සල්ලි ඉල්ලුවේ නැහැ. ඒ වගේම ලිංගික බලකිරීමත් දේපල සම්බන්ධ දේවලුත් අදාළ කරගත්තේ නැහැ. මේම හිතාන යන අර්ජුන් ඊළඟට ඇතිවෙන ප්‍රශ්නය තමයි පළවෙනි බ්ලැක්මේල් අර්ජුන් අතින් මැරෙනකොට එතන ශෝර්යා හිටියේ කොහොමද කියන එක. එහෙමනම් මේ කට්ටිය යාළුවෝ වෙන්න ඇති කියලා හිතුවත් ඒ වෙලාවේ ශෝර්යා අර්ජුන් මරන්නේ නැතුව ඇතෑරිය නිසා මේ කට්ටිය යාළුවෝ වෙන්න බෑ කියලා අර්ජුන් හිතනවා. ඒ ගැන තවදුරටත් හිතලා බලන අර්ජුන් දකිනවා එයා අතින් මේ වෙනකොට මැරුණ තුන්දෙනාගේම අත්වල එක එක විදිහේ ටැටූ තියෙන විදිය. ඒ නිසා අර්ජුන් තේරුම් ගන්නවා ශෝර්යා ටාගට් කරන අයයි ශෝර්යා අතරේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා. මේ වෙලාවේ අර්ජුන්ට ඇතුණ හැම ප්‍රශ්නයකටම උත්තර හොයාගන්න නම් අර්ජුන්ට සිද්ධ වෙනවා එයාගේ ඊළඟ ටාගට් එක පණ පිටින් අල්ලගන්න. ඒත් එකම අර්ජුන් ශෝර්යාට කෝල් එකක් අරගෙන කියනවා එයාගේ මිෂන් එක සම්පූර්ණ කරන්නම් කියලා. මේ නිසා ශෝර්යා ඊළඟට මරන්න ඕන කෙනාගේ ෆොටෝ එකත් එක්කම ලොකේෂන් එක අර්ජුන්ට එවනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ශෝර්යාගේ යාළුවා තනුජ් එයාගේ විලාකට යන විදිහ. මොකද තනුජ්ට ශෝර්යාගෙන් දැනගන්න පුළුවන් වෙනවා එයාලගේ අනිත් යාළුවෝ මැරුව කෙනාගේ විස්තර. ඉතින් ඒ ගැන හොයාගන්න තමයි තනුජ් මේ ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ මේ විලායකට ඇතුළට යන තනුජ් ෆ්‍රිජ් එක අරනවත් එක්කම දකිනවා පොඩි එකක් ෆ්‍රිජ් එක ඇතුලේ තියෙන විදිහ. ඉතින් තනුජ් හොඳටම ෂොක් වෙනවා මේ වෙනකන් කතා කරපු ශෝර්යා කොහොමද මෙතන මැරිලා ඉන්නේ කියලා. ඒත් එකම තනුජ්ට තේරෙනවා කවුරු හරි ප්ලෑන් එකකට එයාලව මරන්න හදනවා කියලා. ඒ වෙලාවෙම ශෝර්යා කියලා කතා කරපු කෙනාගේ මේ අයගේ ඝාතකයෙකුගේ ෆොටෝ එකකුත් තනුජ්ට හම්බ වෙනවා. ඉතින් මේ ෆොටෝ එක අර්ජුන්ගේ ෆොටෝ එකක්. ඒත් එකම තනුජ් සුරේන්ද්‍රන්ට කතා කරලා කියනවා මේ කටේ ඝාතකයව හම්බුණා කියලා. ඒ වගේම එතනට ගිහින් ලොකේෂන් එක එවන්නම් කියන තනුජ් අර්ජුන්ව හොයාගෙන යනවා. මේ වෙලාවේ අර්ජුන් සහ තනුජ් අතර ලොකු ෆයිට් එකකුත් යනවා. කොහොම හරි අර්ජුන්ට පුළුවන් වෙනවා තනුජ්ව මරන්නේ නැතුව අල්ලගන්න. ඒත් එක්කම ශෝර්යා කියන කෙනාගේ තනුජ්ට එන කෝල් එකක් අර්ජුන් ආන්සර් කරනවා. ඉතින් මේ දේවල් කරන්න හේතුව අහන අර්ජුන් මේ කෙනාට කියනවා එයාගේ ඉස්සරහට ඇවිල්ලා හේතුව පැහැදිලි කරන්න කියලා. ඔය අතරම තමයි මෙතනට සුරේන්ද්‍රන් එන්නේ. ඉතින් සුරේන්ද්‍රන් අර්ජුන්ව අත්අඩංගුවට ගන්න හැදුවත් එයාට විරුද්ධව කිසිම සාක්ෂියක් නැහැ කියලා සුරේන්ද්‍රන් කියනවා. ඒ නිසා තනුජ් කියනවා එයාව එන්කවුන්ටර් එකකින් මරලා දාන්න කියලා. ඒත් එකම තමයි සුරේන්ද්‍රන් තනුජ්ට මතක් කරලා දෙන්නේ ඒ කට්ටිය එකතු වෙලා පොලිස් නිලධාරීන් තුන්දෙනෙක්ව මරපු සිද්ධිය. ඉතින් ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පෙන්නුවේ චිත්‍ර ඝාතනය කරලා තියෙන මේ තනුජ් සහ එයාගේ ටීම් එක. මේ දේ එදාම පොලිසියෙන් හරි ගැස්සුවත් මේ සිද්ධිය අල්ලගෙන තනුජ්ගේ මේ ශෝර්යා කියන යාළුවා තමයි අර්ජුන් ලවා මේ කට්ටියව මරන්න ප්ලෑන් කරලා තියෙන්නේ. ඒත් එකම තමයි සුරේන්ද්‍රන් ඇතුළු අර්ජුන් ටීම් එක එයාලගේ සැලසුම් පටන් අරගෙන තියෙන්නේ. හැබැයි මේ වෙනකම්ම කවුරුත් දන්නේ නැහැ අර්ජුන්ට මේ ටාගට් දුන්නේ කවුද කියන වගේම මොකද්ද හේතුව කියන එක. ඒත් එකම තමයි මෙතනට අර්ජුන බ්ලැක්මේල් කරපු කෙනා එන්නේ. මේ කෙනා එයාව අර්ජුන්ට අඳුන්ලා දෙන්නේ ආර්යා කියලා. ඉතින් මේ ආර්යා සහ ශෝර්යා කියන්නේ නිවුන් සහෝදරයෝ. හැබැයි ආර්යා කිසිම දවසක එයාගේ සහෝදරයා සහ යාළුවොත් එක්ක කරන නරක වැඩවලට සම්බන්ධ වෙලා නැහැ. ඒ වගේම ඒ දේවල් නතර කරන්න ගිහිල්ලත් නැහැ. කොහොම හරි ආර්යා ආදරය කරපු පවානිව ගන්න එයාගේ ගෙදරට ගිහිල්ලා තියෙන ශෝර්යා. ඉතින් අවසානයේ මේ හැමෝම එකතුලා පවානිගේ ජීවිතේ ආර්යා ඉස්සරහ පිටම නැති කරලා දානවා. ඒ වගේම මේ කට්ටිය ආර්යවත් මරලා දාන්න තමයි හදන්නේ. ඉතින් මේ හැමෝම වෙනකන් හිතාන ඉඳලා තියෙන්නේ ආර්යා ඇත්තටම එදා මැරුණා කියලා. ඒත් කොහොම හරි ජීවිතේ බේරගන්න ආර්යාට ඕන වෙනවා මේ අයගෙන් පවායන්ට කරපු දෙයට පරිගන්න. ඒ අතරේ තමයි ආර්යා අර්ජුන්ව දකින්නේ. ඉතින් අර්ජුන් ශෝර්යාව මරණ වෙලාවේ ආර්යාට අදහසක් එනවා අර්ජුන් ලවව මේ දේ කරගන්න එක එයාට පහසුයි කියලා. මොකද ශෝර්යා නිසාම ආර්යා මේ වෙනකොට ආබාධ කෙනෙක් විදිහට ජීවත් වෙන නිසා. මේ කතාව අහන අර්ජුන් කියන්නේ මීට මාස 3කට කලින් මේ නඩුව ගැන බැරෑරුම් විදිහට එයා බැලුවා නම් මේ වෙනකොට ගොඩක් දේවල් හොඳ විදිහට සිද්ධ වෙන්න තිබුණා කියලා. ඒ නිසා අර්ජුන් එයාගේ අතින්ම තනෝජ්ජත් වෙඩි තියලා මරලා දානවා. අවසානයේ පවයාට කරපු දෙයට සාධාරණ ඉෂ්ට වෙනවත් එක්කම තමයි මේ සුප්‍රීම ෆිල්ම් එකේ කතාවත් මෙතනින් ඉවර වෙන්නේ.
ඉතින් මේ ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේම සුපිරිම් ෆිල්ම් එකකින් ඉක්මනින් මුණ ගැහෙමු. We will meet again.